සියලුම ලංකාවාසී සියලුම දරුවන්ට කියන්න තියෙන විශ්වයෙන් දෙන්නා වූ මහා ඊශ්වර පියාණන්ගේ මහාදු පණිවිඩ ඔස්සේ කතා කරන්න ඔයාලා දන්නවා ඇති රිටිගලින් මතුවුණු ඍෂි කෙනෙක් ගැන අත්අඩංගුවට ගත්තා කියලා කිව්වා. රිටිගලට නැග්ගම් පස්සේ හිරු ජාලයේ වටේ හැමතැනම මාධ්‍ය ගියා සුදුවට ඇඳගෙන ජටාවක් ගහගෙන. සංසාර මතකයක් අවදි වෙනකොට මනුස්ස කූඩුව තුල මේ ප්‍රඥාව ඥානෙ විඥානෙ බුද්ධිය බුභේ නිවාරණ ඥානෙ ශක්තිමත් කරගෙන බලවත් වෙන්න කලින් චතුරාර්ය සත්‍ය වටහා ගන්නවා. තමා කවුද කියලා යන්න ගමන් මාර්ග වටහා ගන්නවා. මේ කකුල් දෙක අත් දෙක මේ කොඳු වැටපෙළ මූල ධර්මයේ ශක්තියම සුජු ශක්තිය බලවත් කරගන්න නම් බෝධියක් වෘක්ෂ ගසක් නුග ගසක් ඔවගේ මහා බෝධින් වහන්සේලා ගොඩ වැඩ සිටියා එකල. මෙකලත් අපි කවුද කියලා වටහාගෙන අඳුරගෙන රාජකාරී වලට පයින්ලා දූ දරුවන්ටවත් එළියට දාලා බැහැලා යන ගමනක් තුලදී මගේ මතක ශක්තිය අවදි වුණා. මා සම්මා සම්බුදු බුදුවරුන්ගේ සත්‍ය කොටස් වගේම රහතන් වහන්සේලා රිටිගල සියලුම රහතන් වහන්සේලා වැඩ සිටියා. එක ස්ථානයකට යන්න ඕන නිසා මම ගියා. ඉතින්ට යන්න දෙන්නේ නැතු වුණත් විශ්වය මට අවසර දුන්නා යන්න. සමහරට විශ්වයේ අවශ්‍ය වෙලා තියෙන්නේ නැති මට එළියට දාන්න මාව එළියට දැම්මා. ඒ කියන්නේ මේ ලොවට පෙන්වන්න ඍෂි කෙනෙක් කියලා පෙන්වන්න. මේකයි දරුවනේ. ඒ වගේම මේ කියන ගම මං කියන්න කැමති මේ රටේ අලුතින් පත් වුණු තඹුත්තේගම රජින පුරෙන් බිහුණ අනුර දිසානායක සහෝදරයාට දේශපාලනේ මම කරන්නේ නැහැ. දේශපාලනේ මට වැඩකුත් නැහැ. රාජාංගනින් බිහුණේ අරුණ දෙන්නව පණිවිඩේ. රුවන්වැලි සෑයේ කොතට මොකද උනේ? කොත මොකටද පල්ලෙහාට බැස්සුවේ? ඒ කොත ඉරක් යන කොතක් නෙවෙයි. දැන් තියෙන ඒ කොතට වෙනුවෙන් හදලා තියෙන කොත පල්ලෙහා තියෙනවා. ඒ කොත හොඳට පරීක්ෂා කරන්න. මිල කරන්න බැරි කොත කොහොමද එහෙම උනේ? මේ කොරෝනා වසංගත රටට එන්න ප්‍රබලයෙන්ම සත්‍ය උනේ කොත ගැලවුවන් පස්සේ. බුද්ධ ශාසනයේ කේන්දර මූලේ කඩා වැට්ටුවා. ඒ කියන ගමන් අසුරයෝ බල වෙනවත් එක්කම සුරයොත් බල වීගෙන ඉක්මනින් එනවා. අසුර සුර වල අසුරා කියලා කියනවා. රාවණට රාවණක් කියන කෙනා අසුර නෙමෙයි සුරයි. මේ නිසා ඒ දෙන පණිවිඩේ මේ විශ්වයෙන් දෙන පණිවිඩේ ඒකම මං කියන්න කැමති මේ වෙනකොට ඔය ජනාධිපතිතුමාගේ විශිෂ්ටත්වයේ විශ්වයෙන්ම දෙන්න ස්තුතිය තමා කුඩු අයිස් කොකින් තවත් මද්‍රයව නවත් එකන වටල කොච්චර ගියත් තවත් අසුරා විසින් මේ ලංකාව ගොදුරු කරගන්නවා කාමයේ. ඒ රාගයට වැඩි වෙනවා. ඒ ස්ත්‍රෝගේ පැතිරී යනවා. ඒ වගේම නොයෙකුත් විස බීජ ශක්තිය වෙනවා. ඒ සියලු දේ නවත්තන්න නම් අපේ සිංහල ජාතිය
ආරාමයකට හෝ පන්සලක් අහලා පහලා නිදාසේ තිබේ නම් ඒවට හෝ දන්නේ නැත්නම් භාවනාවල් ඉගෙනගෙන කුණ්ඩලි ශක්තිය අවදි කරගන්න ආලෝකයේ ශක්තිමත් වෙන්න තමන් කවුද කියලා ඉස්සලා අඳුර ගන්න අඳුරකට මේ මනුලුවට බැහැපු මේ මහා භද්‍රකල්පේ ආබ්‍රස්සරේ ක්‍රමින් නැවත යනවා විනාශ වීගෙන යන්න නැති කරගන්න එපා මේ දහම් තව දීර්ඝ තියෙන එක කෙටියෙන් නැති කරගන්න යන්න එපා ලංකාව නැති කරගන්න දෙන්නත් එපා ඔලව ජාවාරම් කරන සියලුම මද්‍රයව නවත්තන්න ඔලගේ ස්නායු සියලුම අස්ති කොටස් දුර්වල වෙනවා දැනටත් දුර්වල වීගෙන යනවා හෙළයනි නැගිටපැව් කියලා මම ඊට කලිනුත් කිව්වා මේ විශ්වයෙන් පහළ කරනවා මේ සාගරයට මහා ගල් පර්වතයක් ওই පර්වතෙන් දේව නාග යක්ක රාස හතර පැත්තෙන් බැහැලා යන හෙළය නැගිටපියව නැවතත් මං කියනවා මේ රට උතුම්ම දහම් රට රකින්න මම ඉදිරියට කියන්නේ ඔය කොළඹ පැත්තේ ගාලු මෝදර පැත්තේ මුහුද කෙමින් හිඳීගෙන යයි මේ අනුර සහෝදරයාට නැවතත් තියෙනවා අනිත් දේශපාලනඥයෝ වගේ ඔයත් අසුරයෝ එක්ක යනවද සුරත් එක්ක ඉන්නවද කියන එක ඔයාගේ අතේ තියෙන්නේ අවුරුදු දෙකක් මේ රට අධික ධර්මයෙන්ම පුරවන්න ඕන කොහෙද රජයේ ස්ථානක හෝ ඒවා කොහේ හෝ ස්ථානවල පුළුවන් නම් ආටානාටේ පිරිත කරණීය මත්‍ර සූත්‍රයේ ජලනන්දන පිරිත වගේ දේවල් සග්ගායන කරන්න දාන්න නියෝගයක් කරන්න සම්මුද්ධ ශාසනවල සැදී පැහැදී ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා ඒ වගේ වැඩපිළිවෙල ස්වාමින් වහන්සේලාට දෙන්න දේශපාලනය කරන්න නෙමෙයි ස්වාමින් වහන්සේලා ඇවිල්ලා ඉන්නේ ධර්මයේ රකින්න ධර්මයේ ප්‍රචාර කිරීමටයි යමගේ දඩුවම තියෙනවා නිදහන් ගත්තොත් දඩුවම් පාපාකාරයයි निराකාරයයි බුද්ධ ශාසනවල තියෙන සියලුම කොටස් සොරා කිරීමේදී යමගේ නීතියට යටත් රජයේ දේපල හානි කිරීම රජයේ සියලුම දේ කොල්ල කෑම යමගේ යටතටපත් වෙනවා එඳා ඒවට අහු වෙන්නේ නැතුව දැන්වත් ධර්මයෙන් නැගිටින්න